අයිබෝවන් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා මම දෙවන වරටත් අති සාර්ථකව සංවිධානය කොට ලබන මහා බද්දන්සල ආරම්භ කිරීමට අපි සූදානම් වන්නේ. මම හිතන්නේ දෙවන වරටත් ඉතා සාර්ථකව පවත්වන මේ මහා බද්දන්සලේ විශේෂයෙන්ම කිය යුතුයි රසික කමල් රංග අපේ කැලුම් ඇතුළු සමන්ත විශේෂයෙන්ම විශාල වේශමාංශයක් දරලා අයිබෝවන් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා මම ඉතින් වෙසක් පොය දවසේ අද අපි ඉන්නේ සීලල් දැන් අපි සංවිධානය කරමු හතර ගානේ සීලල් දැන්නේ සංවිධානය කරමු දන්සලේ මේ තමයි දන්සලේ හදවත බැලු ස්ථානය මෙතන ඔක්කොම කියන කට්ටිය ඉන්නේ ඉතින් ප්‍රසා වාඩත් බොහොම ස්තුතියි මම දැන් සිංගප්පූරේ ඉඳලා ඇවිල්ලා ගමේ වැඩවලට අතහිත දීලා ඒ වගේම මීඩියා එකලුත් අපේ ගම මේ මෙච්චර ජාත්‍යන්තරට අරගෙන යන නිසා අපි බලමු අර පැත්තේ කියලා ප්‍රසා යම් මොදෙන් ගියා ප්‍රසා මෙතන තමයි මචං කෑම බෙදන එක. ඔව්. චිකන් නෙයි. චිකන් දානවා. මේ තියෙන්නේ මචං අර ඒ කියන්නේ අපි දන්සලට දෙන අය එක. මේ තියෙන්නේ මචං අපේ දන්සලට උදව් උපකාර කරනවා. ඒකට මේ ඔව් ඒගොල්ලෝ නිසානේ අපි දන්සල තියන්නේ. ඉතින් මේකේ මචං අපිට පුඩු 175ක් ප්‍රමාණයක් දාලා තියෙනවා අපි. අපි ඒක අයියේ අර කෑම මදිනා තව යන දාගන්න නෑ දෙවි පිටේ දාගන්න පුළුවන් මල්ලි ටික බෙදාගන්න මෙතන අල්ලේ තමයි ඉන්නේ කියන්නේ මේ අපි කොනව අතරත් මමත් විදියෝ බාරක් දාන්න බෑ ප්‍රසා මේ තමයි මෙතන තමයි අර ඇතුළේ මේ දොරටු වල කියන්නේ පේනවනේ මේ දන්සලේ ඉදිරිපස්ස තමයි අපි මේ ඉන්නේ අපි අනුග්‍රහක මහතෙක් මහතෙක් අපි කොණ්ණගේ අපි රත්වයි එක කවුරුත් දන්නා. ප්‍රසා මේක තමයි පොලිමේ යන්න දෙන්නේ.